පිරිමියා තමයි කාන්තාවකට ඉන්න ලොකුම හයිය බැඳපු මිනිස්සයා. ඉතින් ඒ නිසා ස්වාමියාට ගරු කිරීම කියන එක බිරිඳ තුල නැත්තම් ඒක අකෘතඥ බව. යසෝදරා උත්තමාවිය කියනවා මම සංසාරේ මගේ ස්වාමියා දුප්පත් නම් මම එයාට ගෙනෙන්න බැරි දෙයක් කටින් කවදාවත් කියලා නැහැ කියනවා. මම හිතුවා කියනවා ඒක මං ස්වාමියාට කරන මිත්‍ර ද්‍රෝහිකමක් කියලා. ස්වාමියාට කරන්න බැරි දෙයක් ගෙනෙන්න බැරි දෙයක් කවදාවත් මම කියලා නැහැ කියනවා සංසාරේම. ඒ නිසායි තුන් ලෝකේම මහා බ්‍රහ්මයාගෙන් පවා වැඳුම් ලබන ස්ත්‍රී රත්නය බවට පත් වුණේ යසෝදරා. කෘතඥ බව. එනිසා එකිනෙකාට කෙලෙහි ගුණ දක්වන්න.